ඉතින් කොහොමද ඔයාලට? අද මම ඔයාලත් එක්ක හදන්න යන්නේ රස්ම රස කෑමක්. ඉතින් මේක දැක්කම ඔයාලා දන්නවනේ මේ හදලා තියෙන රොටි කියලා. හැබැයි මේක අපි වෙනදා හදන නිකන් රොටි නන් නෙවෙයි. මේක හදලා තියෙන්නේ කහ බතල වලින් හදපු රොටි. ඉතින් බලන්නකෝ මේක හරිම රසයි ඒ වගේම ගුණයි. ඉතින් ඔයාලත් හදලා බලන්න මේක හොඳේ. මුලින්ම මම මේකට ගත්තා මේ බතල ග්‍රෑම් 250ක් විතර අරගෙන හොඳට හොදලා මේ ටික අපි මුලින්ම තඹ ගන්න තමයි හදන්නේ. ඉතින් ඒකට මේ ටික හොඳට හොදගෙන කෑලි වලට කපලා ඔයා තඹ ගන්න භාජනයට දාගන්න. ඉතින් මේ විදිහට බතල් ටික කෑලි කපා ගත්තට පස්සේ මේකට තැම්බෙන්න අවශ්‍ය තරම් වතුර ටිකකුත් තියලා ලුණු පොඩ්ඩකුත් දාගෙන ලිපේ තියාගන්න. ඇත්තටම කියනවා නම් මේකට මහා ලොකු අමතර කාලයක් යන්නේ නැහැ. මේ බතල තැම්බෙන්න යන වෙලාව විතරයි සාමාන්‍ය රොටි හදා ගන්න වෙලාව වලට වඩා යන්නේ. ඉතින් ඇත්තටම මේ බතල ටික තැම්බෙනකල් ඔයාට මේකට අවශ්‍ය වෙන ලුණු මිරිසක් හරි ඒ වගේ දෙයක් හදා ගන්නත් පුළුවන්. ඒ අතර ගෙදර ඕන වැඩක් කර ගන්නත් පුළුවන්. ඒක නිසා ඒක අමතර වෙලාවක් යන වැඩක් විදිහට වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක වතුර ටික පෙරාගෙන අපිට මේකේ පොතු ටික සුද්ධ කරගන්න ඕන. ඉතින් පොඩ්ඩක් මේක රස්නෙයිනේ. ඒක නිසා චුට්ටක් ওই විදිහට තියලා අපි වෙනම භාජනයකට දාගෙන මෙන්න මේ විදිහට එක ගෑරොප්පුවක් හරි එහෙම නැත්නම් ඔයාට පහසු විදියක්. ඒ විදිහට මොන හරි දෙයක් අරගෙන ඔයා මේකේ පොතු ටික සුද්ධ කරගන්න. මේ විදිහට මේ පොතු ටික සුද්ධ කරගෙන ඉවරුණාට පස්සේ ඔයාට මේ අල ටික හොඳට පොඩි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ බතල පොඩි කරගන්න තියෙන එක නම් ඉච්චර අපහසු නෑ. ඔයාලගේ මෑෂර් එකක් තියෙනවනේ එහෙම පුළුවන්. එහෙම නැත්නම් හැන්දක් පාවිච්චි කරලා ගෑරොප්පුවක් පාවිච්චි කරලා ඒ ඕන විදිහකට මේක කරගන්න පුළුවන් ඔයාට. මේ බලන්නකො මේ ටික හොඳට තැම්බිලා තියෙනකොට මේක මේ විදිහට ඕන තරම් මේ මොන දෙයකින් වුණත් පොඩි කරගන්න හරිම ලේසි. ඉතින් මම ගෑරොප්පුවකුත් පාවිච්චි කරා. ඊට පස්සේ ගෑරොප්පුවෙන් කෑලි කඩාගෙන ඉවරලා මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා මේක හොඳට පොඩි කරගන්නවා. දැන් මේක හොඳටම පොඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ පොඩි වුණාට පස්සේ මම දැන් මේකට එකතු කරගන්න හදන්නේ පොල් ටිකක්. ඉතින් දැන් පොල් දාගෙන පොල් ටිකත් අපි මේ බතල් ටිකේ හොඳට මිශ්‍ර වෙන විදිහට අනාගමු. ඊට පස්සේ අපි මේකට ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. මේක ඉතින් ඔයාගේ රස අනුව කරගන්න පුළුවන්. සමහර ලුණු වැඩිපුර කරනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒත් ඉතින් ඔයාලගේ රසය ඕන නිසා රසයට අනුව ලුණු ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පාන් පිටි. පාන් පිටිත් ග්‍රෑම් 200ක් 250ක් අතර වගේ ප්‍රමාණයක් දාගන්න. මෙතන ගෙදර කට්ටිය වැඩිපුර ප්‍රමාණයක් ඉන්නවා. ඔයාට තව පිටි ටිකක් වැඩි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට පිටි ටික දාගත්තට පස්සේ ඔයාට පුළුවන් උණු වතුර පොඩ්ඩකුත් එකතු කරලා මේක හොඳ පදමට එන විදිහට අනා ගන්න. මේක ඉතින් අනා ගන්න ලොකුවට අමාරුවක් නැහැ. මේ පේනවනේ මේක හොඳ සොෆ්ට් ඩෝ එකක් එනවා අනාගත්තට පස්සේ. ඉතින් ඇත්තට මතේ නොයලන ගානට මෙන්න මේ විදිහට හොඳ පදමට අනා ගන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට මේකෙන් පොඩි කෑලි වලට කඩාගෙන පිටි බෝල හදාගන්න තමයි තියෙන්නේ. මේක රොටිය එක ප්‍රමාණය ප්‍රශ්නයක් නෑ. ඔයාට ගෙදර ඕන ප්‍රමාණයට ඒක හදාගත්තාම හරි. ඉතින් ඔන්න මම මෙන්න මේ විදිහට දැන් මේ පිටි බෝල ටික ලස්සනට බෝල කරගත්තා රොටි හදාගන්න. ඊට පස්සේ මේක හදාගන්න තියෙන්නේ ඔයාට දැන් හරි මේ ලෑල්ලකට දාලා හරි පිඟානකට දාලා හරි මෙන්න මේ විදිහට හොඳට මේක තුනී කරගන්න. හදිසි හරි ඔයාගේ පිටි බෝලේ ඇලෙනවා වගේ දැනෙනවා. මේකට ඔයාට තෙල් ටිකක් ඉහගත්තා නම් මේක පිඟානේ හරි ලෑල්ලේ හරි ඇලෙන්නේ නැති වෙන විදිහට ලස්සනට කලව ගන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ ඉතින් ඔයාට තියෙන්නේ මේක දෙපැත්ත දාලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට පුච්ච ගන්න එක තමයි. මේක හොඳ සොෆ්ට් එකට හැදෙන රොටියක්. ඉතින් මේක දෙපැත්ත දාලා ඔයා පුච්ච ගන්න. මේක කර වෙන්නේ නැහැ සාමාන්‍ය පිටි වලින් හදන රොටි වගේ. ඊට ඉතින් පේනවනේ මං හදාගත්ත මෙන්න රොටි ටික. මේකට මං ලුණු මිරිසකුත් හදාගත්තා ඉතින් රසට. ඉතින් ඔයාත් මේ විදිහට හදලා බලලා මේක හොඳයි නම් මට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඒ වගේම මතකද සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ගිහිල්ලා එන්නම්. බොහොම ස්තුතියි ඔයාලා මාත් එක්ක එකතු වෙලා හිටියට.